හොඳ ළමයි මම අද ඔයාලට කරන්නේ 20 25 කම්බයින්ඩ් මැත්ස් පේපර් එකේ තිබුණ ගණිත අභියෝගයේ ගැටලුව මේක ෆස්ට් පාර්ට් එකේ ගැටලුවක් නිසා මේක ෆස්ට් පාර්ට් එක අපිට ගෙදර ගෙන්න හම්බෙන්නේ නැහැනේ. මේක මට ගෝලෙක් තමයි කිව්වේ මේ වගේ ගානක් ආවේ කියලා. බලමුත් මේක හදන්නේ කොහොමද කියලා ටිකක් හොඳ මට්ටමේ ගානක් ඇවිල්ලා තියෙනවා. ක්‍රමාරෝපිත සහ අසමානතා සම්බන්ධ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ගණිත අභියෝගයේ පළවෙනි පියවර අපි මේක බලමු හරිද කියලා. ගණිත අභියෝගයේ පළවෙනි පියවර n සමාන 1ට ප්‍රතිඵලයේ සත්‍යය බලන එකනේ. n සමාන 1 විට වම් පැත්ත ගත්තොත් එහෙම 9 වතාවක් දෙකේ පළවෙනි බලය. එතකොට n සමාන 1යි. 9 වරක් 2 18යි. එතකොට දකුණු පැත්ත ගත්තොත් 3 ධන n ගේ ක්‍රමාරෝපිතය දෙන. එතන n වලට 1 දැම්මොත් 3 ධන 1 ගේ ක්‍රමාරෝපිතය මෙතන එන්නේ 4 ක්‍රමාරෝපිතය කියලා. 4 ක්‍රමාරෝපිතය අපිට ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 නේ. එතන 4 වරක් 3 12 12 වරක් 2 24. එහෙනම් n සමාන 1ට මේකේ ප්‍රතිඵලය සත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ 18ට වඩා 24 වැඩි නේ. නේද? ඔහොම තමයි තියෙන්නේ. අපි n සමානයි ඊළඟ පියවර p ට ප්‍රතිඵලය උපකල්පනය. n සමානයි p ට ප්‍රතිඵලය උපකල්පනය කරන එකට හරි නිසා නේ. එහෙනම් අපි n වලට p දාලා ලියමු. මේ ප්‍රතිඵලය කුඩාගේ 3 ධන p ගේ ක්‍රමාරූපිතය. එතකොට මේක p අපි නිකිලයක් කියලා සලකනවා මේක. ඊට පස්සේ අපි බලමු මේකේ සාධනය කරන්න ඕන මොකක්ද කියලා නේ. සාධනය කළ යුත්තක් පොඩ්ඩක් ලියාගමු මේකේ. සාධනය කළ යුත්ත. එතකොට එන්නේ මේ p වෙනකොට p ධන 1 දාන ප්‍රකාශනෙන්නේ මේක සත්‍ය වෙන්න ඕනේ. 9 වතාවක් 2 p ධන 1 වෙනි බලය විශාලයි 3 ධන p වෙනකොට p ධන 1. ඒකේ ක්‍රමාරූපිතය නේ. තා පොඩ්ඩක් මේක සුළු කරගන්න පුළුවන්. 3 1 4යි 4 ධන p ගේ ක්‍රමාරූපිතය නේ. එහෙමද තියෙන්නේ? 9යි 2 p ධන 1 වෙනි බලය. අපිට මේ කොටු කරලා තියාගමු. එතකොට මේ පළවෙනි ප්‍රකාශනය මෙයා කියලා හිතුවොත් අපි බලමු දැන් මෙයා හදා ගන්න ඕන නම් මෙතන දෙකේ p තියෙන දෙකේ p ධන 1 හදා ගන්න ඕනේ. දැන් මම පළවෙනි ප්‍රතිඵලය දෙකෙන් වැඩි කරනවා. පළවෙනි එක දෙකෙන් වැඩි කරනවා. ඒතර අසමානතාවය දෙපැත්තම දෙකෙන් වැඩි වෙන්න ඕන. 9 දෙකේ p වැඩි කිරීම 2 කුඩායි 2 වතාවක් 3 ධන p ගේ ක්‍රමාරූපිතය නේ. මෙයා තා පොඩ්ඩක් සුළු කරගත්තොත් 9 දෙකේ p ධන 1 කුඩායි 2 වතාවක් 3 ධන p ගේ ක්‍රමාරූපිතය නේ. නේ අපි දැන් මේක දෙවෙනි ප්‍රකාශනය කියලා ගමු. දැන් බලමු දැන් මේ පැත්ත නම් ඇවිල්ලා තියෙන්නේ මේ පැත්ත අතර සම්බන්ධයක් අපිට හදා ගන්න ඕන වෙන්නේ. අපි බලමු 4 ධන p ගේ ක්‍රමාරූපිතය කියන්නේ මොකක්ද කියලා. 4 ධන p ගේ ක්‍රමාරූපිතය අපිට මෙහෙම ලියන්න පුළුවන්. 4 ධන p වතාවක් 3 ධන p ගේ ක්‍රමාරූපිතය කියලා ලියතයි. මේක ලියුවේ ක්‍රමාරූපිතය එකක් පස්සට දාලා. දැන් මෙහෙම හිතන්නකෝ. උදාහරණයකට ක්‍රමාරූපිතය n ලියත හැකි මට n වතාවක් n ඍණ 1 ක්‍රමාරූපිතය කියලා නේ. අන්න ඔය තීරය තමයි මෙතනට දැන්. එතකොට ඇත්තට මෙයා දිහා බැලුවොත් එහෙම 2 වතාවක් 3 ධන p ගේ ක්‍රමාරූපිතයට වඩා මෙයා ලොකුයි නේ. ඒතර ඒක මෙහෙම අපිට ලියත හැකියි. ඒ කියන්නේ මේක දෙකෙන් වැඩි වෙලා තියෙන්නේ 3 ධන p ගේ ක්‍රමාරූපිතය. මේක 4 ධන p ගෙන් එකතුවකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒක කොහොමත් මෙයාට වඩා මෙයා ලොකුයි නේ. එහෙනම් මම මෙයාව තුන්වෙනි ප්‍රකාශනය කියලා හිතුවොත් 2යි 3යි නේ. 2 සහ 3ෙන් මට ගත්ත හැකි මොකද්ද? 9 වතාවක් දෙකේ p ධන 1 බලය කුඩායි 2 වතාවක් 3 ධන p ගේ ක්‍රමාරූපිතය නේ. එයාට මෙයා වැඩිනේ. ඒතර මේකේ දැන් 4 ධන p වතාවක් 3 ධන p ගේ ක්‍රමාරූපිතය. එහෙනම් මට ලියත හැකි මෙයයි සම්බන්ධ කරලා ලියත හැකි 9 වතාවක් දෙකේ p ධන 1 කුඩායි 4 ධන p වතාවක් 3 ධන p ගේ ක්‍රමාරූපිතය කියලා නේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මෙයානේ.
9 වතාවක් දෙකේ p ධන 1 කුඩායි 4 ධන p ගේ ක්‍රමානුකූලව. එහෙනම් අපිට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ දැන් මේ උත්තරේ අපිට වෙන්නද තියෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් පස්සේ අපිට ලියන්න පුළුවන් මේකේ n සමාන 1 විට ප්‍රතිඵලයේ සත්‍ය වේ. n සමානයි p විට ප්‍රතිඵලය උපකල්පනය කර විට n සමානයි p ධන 1ටද ප්‍රතිඵලයේ සත්‍ය වේ. එම නිසා ඉහත ප්‍රතිඵලය සියලු ධන නිඛිල n සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ටිකක් හොඳ ගානක් මේක. ඔයාලා try කරලා බලන්න මේ ගාන හදන්න. හදලා මේ වීඩියෝ එක බලන්න.